අද සාදරයෙන් පිළිගන්නවා කිරිගොවියා ඔයගොල්ලන්ට පොඩක් වීඩියෝ එකකින් පෙන්නන්න අපේ ගොවි පොලේ ඉන්න හෙෆර්ස්ලා ටික නැත්නම් නෑම්බියෝ ටික ඔයාලට පෙන්නන්න මේ ඉන්නේ අපේ නෑම්බියෝ ටික. ඉතින් නෑම්බියෝ කියන්නේ දැන් ඊළඟ අපේ තව ටික කාලෙකින් ඊළඟ අපේ කිරි නිෂ්පාදනයට අපි දායක කරගන්න බලාපොරොත්තු තාම මෙයාලා හරියට වයසට ඇවිල්ලා නැහැ. සම්පූර්ණ කරලා කිරි නිෂ්පාදනයට දායක වෙන්න ඉන්න අනාගත සෙට් එක තමයි ඔය ඉන්නේ. ඉතින් මෙතන අපේ ෆාම් එකේ ගොඩක් මෙතන ඉන්නේ නම් බ්‍රවුන් ස්විස් කියන වර්ගය. බ්‍රවුන් ස්විස් කියන වර්ගයේ හරක් තමයි ඉන්නේ. අපේ තව ඉන්නවා කියලා ෆෝන්සේ කියන වර්ගය. ඔයාලට පේනවා එතන මේ පාට ඉන්නේ කෙනෙක් පේනවාද? අන්න දැන් පාට ෆෝන්සේ කියන වර්ගය. මේ අනිත් ඔක්කොම මේ බ්‍රවුන් ස්විස් කියන වර්ගය ගැන ඔයාලන්ට හොයලා බැලුවොත් හොයාගන්න පුළුවන්. මේගොල්ලන්ගේ නිජබිම නැත්තම් මූලාරම්භය ස්විට්සර්ලන්තයේ කියන රට තමයි මේගොල්ලන්ගේ කියන්නේ ආරම්භක නැත්තම් මූලාරම්භක රට වෙන්නේ. සාමාන්‍යයෙන් අනික් වර්ග වලට වැඩිය මේගොල්ලෝ හොඳට මේ උෂ්ණත්ව වෙනස් වීම වලට ඔරොත්තු දෙනවා. කියන්නේ සීතල කාලගුණය සහ රසය කියන දෙකට හොඳට ඔරොත්තු දෙන වර්ගයක්. බ්‍රවුන් ස්විස් කියන වර්ගයේ වගේම කිරි නිෂ්පාදනය ගත්තොත් හොඳ කිරි නිෂ්පාදනය කරනකොට අනිත් එක තමයි ලීටර් වලට ඔරොත්තු දීමේ හැකියාව මෙයාලගේ වැඩි මේ බ්‍රවුන් ස්විස් කියන වර්ගයේ. ඉතින් ඒ නිසා කොවිඩ් ඉතින් මොකද කොවිඩ් නිෂ්පාදනයක් ඒ වගේම කිරිවල ගුණාත්මක භාවය වගේම සතුන්ගේ රෝග අඩු වෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව කියන රට ඔයගොල්ලෝ දන්නවා ඍතු විපර්යාසයට මුහුණ දෙන රට. ඉතින් සීත කාලය සහ කාලය වගේ ඍතු විපර්යාසය දෙනවා. ඉතින් ඒ උෂ්ණත්ව වෙනස් වීම වලටත් හොඳට වර්ගයක් තමයි බ්‍රවුන් ස්විස් කියන වර්ගය. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් ඔයාලට මේ කට්ටියව පෙන්වන්න තමයි මොනවද තිබුණේ. ඊට වැඩි වීඩියෝ එක මම ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඊළඟ එන්න.